ඔයාගේ පූල් දෙක එකත් හරි ඉක්මනට අවුවට වැස්සට අහු වෙලා දිරලා යනවද ඩැමේජ් වෙනවද? ඒක මේන්ටේන් කරන එක හරි අමාරුද? මේක බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් විශේෂයෙන් සංචාරක හෝටල් වල පූල් ඩෙක් එකක් වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් පාත්වේ එකක් වෙන්න පුළුවන් මේ වගේ තැන්වල ගොඩක් වෙලාවට මේ ඩෙක් එකක් කියන්නේ හරිම කරදරකාරී ස්ථානයක්. වුඩන් ඩෙක් එකක් ගත්තාම මේක හරි ඉක්මනට දිරනවා. මේක උඩ කරන කෝටින් එකක් හරි ඉක්මනට ෆේඩ් වෙනවා. ඉතින් අර තියෙන ඇපියරන්ස් එක හරි ඉක්මනට නැති වෙලා යනවා. ඉතින් මේ වගේ ඩෙක් සම්බන්ධයෙන් අපිට බොහෝ ප්‍රශ්න එනවා. බොහෝ දෙනෙක් අපෙන් අහනවා. ඉතින් ඒකින්ද අපි හිතුවා වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා මේ ඩෙක් එකක් කොහොමද ප්‍රොටෙක්ට් කරගන්නේ කියලා. අපි ඩෙකින් ඔයිල් එකක් ඇප්ලයි කරගන්නේ කොහොමද වගේ කාරණා ගැන කතා කරලා තිබුණාට ඩෙක් එකක් ප්‍රොටෙක්ට් කර ගැනීමේදී මේ වුඩ් කෑ එකට එහෙම නැත්නම් ඩෙකින් ඔයිල් එකකට එහා ගිහිල්ලා තියෙන කාරණා ගැන අපි කතා කරපු වීඩියෝස් අඩුයි. ඉතින් ලංකාවේ දැනුම හොයාගන්නත් අඩුයි. ඉතින් ඒක නිසා තමයි අපි මේ වගේ වීඩියෝ කරන්නේ. මෙතෙන්දි ඩෙක් එකක් කියලා ගත්තාම අපි මොකක්ද ඩෙක් එකක් කියලා හරියටම ඉස්සලා දැනගෙන ඉන්න ඕනේ. විශේෂයෙන්ම ඩෙක් එකක් කියලා කියන්නේ එක්ස්ටීරියර් තැනක පිටත ස්ථානයක අවුවට වැස්සට නිරාවරණය වෙන හොරිසොන්ටල් සර්ෆේස් එකක්. ඒ කියන්නේ මේක තියෙන්නේ තිරස් අතට ජලය එකතු වෙන්න පුළුවන්. ජලය එකතු වෙලා වැඩි වෙලාවක් රැඳී පවතින්න පුළුවන් ස්ථානයක් තමයි ඩෙක් එකක් කියලා කියන්නේ. ඉතින් අනිත් දැවෙදුම් එක අපි සංසන්දනය කරලා බලනකොට දැව දිරා යාම පැත්තෙන් ගත්තාම දැව ආරක්ෂණය පැත්තෙන් ගත්තාම ක්‍රිටිකල්ම ස්ථානයක් තමයි මේ ඩෙක් එකක් කියලා කියන්නේ. ඉතින් මේ වගේ ඩෙක් එකකදී අපි කොහොමද මේක දීර්ඝ කාල පවතින්න නම් කරන්න ඕන දේවල්. පළවෙනි එක තමයි අපි මේ ඩෙක් එකක් අඳුනා ගැනීමේදී අපිට ඩෙක් එකකදී අපිට ප්‍රධාන කොටස් තුනකට බෙදා ගන්න පුළුවන් දැව. පළවෙනි කොටස තමයි ඩෙක් එකේ ස්ට්‍රක්චර් එකට භාවිතා කරලා තියෙන දැව. අපි සමහරලාට ඒක කොලම්ස් වෙන්න පුළුවන්, බීම්ස් ස්ට්‍රක්චර් එක වෙන්න පුළුවන්. මේ වගේ අපි ඩෙක් එකේ ස්ට්‍රක්චර් එකට භාවිතා කරලා තියෙන දැව. මේක කෙලින්ම අවුවට නිරාවරණය වෙන්නේ නැහැ. මේක තියෙන්නේ ඩෙක් එකේ තියෙන ලෑලි වලට පල්ලෙහින් තමයි තියෙන්නේ. එතකොට කෙලින්ම අවුව වැටෙන්නේ නැහැ. හැබැයි මේක පොළොවට ගොඩක් ළඟින් තියෙන්නේ. එතකොට මේ නිසා මේ කව වෙලා තියෙන නිසා මෙතන තියෙන මොයිස්චර් කන්ටෙන්ට් එකත් ගොඩක් වැඩි. ඒ වගේම බයොලොජිකල් ඇටැක්ස් වලට එතෙන් ඉන්සෙක්ට්ස්ලා විතරක් නෙමෙයි සතුන් විතරක් නෙවෙයි අනිත් බයොලොජිකල් කාරණාස් අපි රොට්ස් කියලා ගන්නවා මෝල්ඩ්ස් ෆංගයි මේ වගේ දේවල් වලින් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ශුද්‍ර ජීවීන් නිසා වෙන්න පුළුවන් හානියත් මේ කොටසට වැඩි. ඒතර දෙවෙනි කොටස තමයි මේ උඩ තියෙන ලෑල්ල. මේ ලෑල්ල විශේෂම තැනක් මේ දව ආරක්ෂණය පැත්තෙන් ගත්තාම හේතුව තමයි මේක ඉතාමත්ම තදින් අවුවට සහ වැස්සට නිරාවරණය වෙනවා. එතකොට අවුව නිසා අපිට මේ කරන කෝටින් එක කලර් ෆේඩින් එක ඉක්මනට වෙන්න පුළුවන් වගේම හැබැයි මේ ඩෙක් එකේ දැව දිරා යාමට බලපාන ප්‍රධාන සාධකය වෙන්නේ ජලය. මොකද මේ ජලය සෑහෙන වෙලාවක් මේ ඩෙක් එකේ දැව මත ලෑලි මත රැඳිලා තියෙනවා. ඒ රැඳීම තුලින් මේක දැවෙට ලෑල්ලට උරා ගන්න තියෙන හැකියාව වැඩි. ඒතර මේක නිසා මේ ඩෙක් එකක දැවවල ඇතුලේ කන්ටිනියස් වෙටින් එකක් තියෙනවා. ඒ කියන්නේ මේ දීර්ඝ කාලීනව තෙතමන තත්වයක් මේ ලෑල්ල ඇතුලේ තියෙනවා. එතකොට වෙන්නේ මේ ඩෙක් එකේ දැව ඒ ලෑල්ල ඉක්මනට දිරා යන්න බලපානවා මේ ඇතුළත තියෙන තෙතමන තත්වය නිසා. එතකොට තුන්වෙනි කොටස තමයි මේ ඩෙක් එක උඩ තියෙන්න පුළුවන් හෑන්ඩ් රේල් එකක් වෙන්න පුළුවන් ඒ මත තියෙන වෙනත් දැව ඉදිකිරීම. මේක ගත්තොත් එහෙම මෙතන අවුවට වැස්සට නිරාවරණය වෙනවා. නමුත් බොහෝ විට ජලය රැඳීම ගොඩක් අඩුයි. මේක ගොඩක් අපි හෑන්ඩ් රේල් එකක වගේ ගත්තොත් එහෙම මේවා වර්ටිකල් අතට තියෙන්නේ. මේකේ ජලය වැස්සට අහු වුණත් මේකේ ජලය රඳා පැවැත්මක් නැහැ. ඉතින් ඒක නිසා අපිට අර වගේම ලෑල්ලක ඩෙක් එකේ තියෙන ලෑල්ලක තරම් අවදානමක් ඒකේ නැහැ. ඒතර අපි මේකට අපි ඩෙක් එකක් ඉදිකිරීමේදීත් අපි ගන්න ඕන කාරණා තියෙනවා. විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම මේ ඩෙක් එකට දැන් අපි ලෑලි තෝරා ගැනීමේදී තියෙන කරුණු තියෙනවා. අපි ඒක සඳහා ගැලපෙන ලෑලි තෝරා ගැනීම විශේෂයෙන් පුපුරලා තියෙන වගේ දේවල් අපි ගන්නවා නම් ඒක රිපෙයාර් කර ගැනීමේදී වුඩ් පටි වගේ පාවිච්චි කරන්න බෑ. ඒකට නිවැරදි ක්‍රමවේදයන් පාවිච්චි කරන්න ඕනේ. එතකොට මේ සඳහා භාවිතා කරන අපි ස්ක්‍රූස් ගත්තොත් නේලින් ගත්තොත් මේ නේල් එක තුලිනුත් ජලය ඇතුළට ගමන් කරන්න පුළුවන්. එතෙන්දී ඒක දිරා යාම අවම ඒ සුදුසු තත්ත්වයන්ට ගැලපෙන්න අපි ගත්තොත් කෝස්ටල් ඒරියා එකක් ගත්තොත් එහෙම සුදු යකඩ SS 304 314 වගේ අපිට සුදු යකඩ පාවිච්චි කරන්න වෙයි. එහෙම නැත්නම් වෙනත් තැනකදී අපි භාවිතා කරන ඒ ස්ක්‍රූස් ගත්තාම ඒකට ගැලපෙන එකක්. සහ ඒකේ වොෂර් එක වැදගත්. එතකොට මේක අපිට අපි සවිකරන ක්‍රමය අපි සමහරවිට හිඩන් ස්ක්‍රූස් දානවා. එතකොට අපි ඒක වුඩන් බටන් එකකින් වගේ එක වහනවා නම් ඒක නිවැරදිව වහ ගන්න විදිය. මෙන්න මේ කාරණා ගැන ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ මේ ජලය ඇතුළට ගලා යාම පිළිබඳව කතා කිරීමේදී. ඉතින් අපි එතනින් එහාට දැන් ඩෙක් එකේ ආරක්ෂාව ගැන බැලුවාම අපි කෝටින් එක කොයි විදිහට කරගන්නේ. ඒකනේ අපිට සම්බන්ධ වෙන්නේ වැඩියෙන්ම. ඒතොර එතෙන්දී අපි මේ කොටස් තුනකට මම බෙදුවානේ ඩෙක් එකේ ලෑලි වලට පල්ලෙහින් තියෙන කොටස, ලෑලි සහ ලෑලි වලට උඩින් තියෙන කොටස. මේ ලෑලි වලට පල්ලෙහින් තියෙන කොටස ගත්තාම මේක බොහෝ වෙලාවට ඉදිකිරීමේදී අපි ආලේපනයක් භාවිතා කරනවා ඇරෙන්න
එතනින් පස්සේ අපිට ආලේප කරගන්න විදිහක් නැහැ. මොකද ඒ සඳහා අපි ලෑලි ඉවත් කරන්න ඕනේ. ඉතින් ඒක නිසා මේ සඳහා කරන ට්‍රීට්මන්ට් එක ඊටාම වැදගත්. එතෙන්දී විශේෂයෙන්ම ප්‍රිසර්වේටිව් ගැන මම වෙනම කතා කරන්නත් දීර්ඝව කතා කරන්නේ නැහැ. මොකද ඒක මේ කොයි අවස්ථාවකටත් වැදගත්. හැබැයි මේ යට තියෙන එකට කෘමි සතුන්ගෙන් සහ මේ ජීවි කොටස් වලින් වෙන හානි ගොඩක් වැඩි නිසා හොඳ ප්‍රිසර්වේටිව් එකක් ඒ සියල්ලට ඔරොත්තු දෙන හොඳ ප්‍රිසර්වේටිව් එකක් යොදා ගැනීම මේක සයිට් එකේදී ආලේප කරනවා වෙන්න පුළුවන්. නැත්නම් ලීය ගන්නකොට අපි ට්‍රීට් කරලා ගන්නවා වෙන්න පුළුවන්. ඒ ප්‍රිසර්වේටිව් ට්‍රීට්මන්ට් එක කරන්න ඕනේ. හැබැයි එතනින් එහාට අපි දැන් ආලේපන පැත්තට ආවහම ඩියුරබල් ඒ කියන්නේ කාල පැවැත්ම ඉතාම වැඩි ආලේපනයක් මෙතෙන්ට භාවිතා කරන්න ඕනේ. වෝටර් ප්‍රූෆ් ක්වොලිටිස් තියෙන. ඒ කියන්නේ ජල මුද්‍රික ගුණාංගය තියෙන දැව ආලේපනයක් භාවිතා කරන්න ඕනේ. දීර්ඝ කාලයක් පැවැත්මක් තියෙන එකක්. මොකද මේක අපිට ආයෙ පාරක් ගන්න වෙන්නේ නැහැ. ඒක නිසා ඒ සඳහා ගැළපෙන ආලේපනයක් තෝරගන්න ඕනේ. දැන් අපේ ගෝරි රේන්ජ් එක ගත්තොත් එහෙම ගෝරි 44 එහෙම නැත්නම් ගෝරි 91 කියන මේ ආලේපන දෙක මේ සඳහා සුදුසුයි. ඔබේ ඩෙක් එකත් එක්ක හොඳම ආලේපනය මොකක්ද කියලා අපිට කියන්න පුළුවන් අපි මේ අවස්ථාවවලදී. එතකොට මේ අපි දැව ගත්තාම දැවලි ඩෙක් එකේ තියෙන ලෑලි ගත්තාම මේ සඳහා අපි භාවිතා කරන්න ඕනේ මේකේ ලෑල්ලේ යට පැත්තත් අර වගේම ඩියුරබල් සර්ෆේස් කෝටින් එකක් කල් පැවැත්ම වැඩි ජල මුද්‍රික ගුණාංගය තියෙන ආලේපනයක් භාවිතා කරන්න ඕනේ. මේ වැදගත්ම දේ තමයි මේ ඩෙක් එකේ ලෑලි වල උඩ පැත්ත. මේ පැත්ත තමයි අපිට මේ ජලය ඇතුළට උරා ගැනීමට අවස්ථාව තියෙන තැන. ඒතර මේක විශේෂයෙන්ම අපි සලකන්න ඕනේ මේ සඳහා අපි ඩෙකින් ඔයිල් එකක් ආලේප කර ගැනීම ඉතාම වැදගත්. මොකද අපි මතු පිට ආලේපනයක් ආලේප කරොත් මේ ඩෙක් එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් භාවිතය ඉතා වැඩි තැනක්. මෙතෙන්දී මේ මත ඇවිදින්න පුළුවන්, වැලි වගේ දේවල් එක්ක සපතු දාගෙන ඇවිදින්න පුළුවන්, ෆර්නිචර් වගේ දේවල් ඩ්‍රැග් කරන්න පුළුවන්, එතකොට හීරෙන්න පුළුවන්. මේ වගේ කුඩා සීරීමක් වුණත් ඇති මේ ජලය ඇතුළට උරාගෙන මේ දැවය දි รา යම පටන් ගන්න. ඉතින් ඒක නිසා ඒ වගේ තැනකට ඩෙකින් ඔයිල් එකක් ආලේප කිරීම ඉතාම වැදගත්. අපි ඩෙකින් ඔයිල් ගැන කරලා තියෙන වීඩියෝ බලන්න ඔබට ඒ ගැන තවත් විස්තර වැඩිපුර ලබා ගන්න පුළුවන්. ඉතින් මේ ඩෙකින් ඔයිල් එකක් ආලේප කර ගැනීමේදීත් මේ ඩෙකින් ඔයිල් එක හොඳින් උරා ගන්න විදිහට අපි ආලේප කරන්න ඕනේ. ඒකත් ලෑල්ල හොරිසොන්ටල් අතර තියෙද්දි ලෑල්ල මේ තිරස් අතර තියෙද්දි ආලේප කරන්න ඕනේ. ලෑල්ල හරහාට අපි හේතු කරලා වගේ ආලේප කරුවොත් මේ ලීයට උරා ගැනීම කියන එක ඇතුළට මේ ඇබ්සෝබ් කිරීම අඩු වෙන්න පුළුවන්. ඒක නිසා ගුරුත්වය යටතේ ඒක ඇබ්සෝබ් වෙන්න නම් මේක හොරිසොන්ටල් අතර තියලා අපි ආලේප කිරීම අවශ්‍යයි. ඉතින් මේ විදිහට හොඳින් උරා ගන්න ආලේප කරලා ඒකේ වැඩිපුර තියෙන කොටස් අපිට පිහදාලා අයින් කර ගන්න පුළුවන්. ඒ වගේ අපි ඩෙකින් ඔයිල් එකක් ආලේප කිරීමේ නිවැරදි ක්‍රමවේද භාවිතා කරලා ඩෙකින් ඔයිල් එකක් ආලේප කර ගන්න ඕනේ. ඒ වගේම දැන් ඩෙක් එකක උඩට අපි ඩෙක් එකේ ලෑලි වලින් උඩ තියෙන කොටස් ගත්තාම මේ තැනකට ඉතාම හොඳ UV රෙසිස්ටන්ස් තියෙන. ඒ කියන්නේ ඉරු එළියට ඉතා හොඳින් නොරොත්තු දෙන ජල විකර්ෂක සහ ජල මුද්‍රික ගුණාංග සහිත ආලේපනයක් ආලේප කර ගැනීම වැදගත්. එතකොට දැන් මේ සම්බන්ධයෙන් තියෙන තවත් කාරණා ගත්තාම මේ ඩෙක් එකක ලෑලි සඳහා අපි ඩෙකින් ඔයිල් එක පාවිච්චි කරනවා. ඒ පාවිච්චි කිරීමේදී මේක සාමාන්‍ය අපි හෑන්ඩ් රේල් වලට මම පාවිච්චි කරන්න කිව්වා වගේ කල් පැවැත්ම අඩුයි ඉර එළියට වෙන හානි සම්බන්ධයෙන්. මොකද මේ ඊටාම ඉක්මනින් ෆේඩ් වෙනවා. හේතුව තමයි මේක දවයට උරා ගන්න ආලේපනයක් වීම. ඉතින් මේ ආලේපනය සාමාන්‍යයෙන් අවුරුද්දක් වගේ යනකොට අපිට නැවත ආලේප කරන්න සිද්ධ වෙයි. හැබැයි එතන තියෙන වාසිදායක දේ තමයි අපිට මේක නැවත ඉවත් කිරීමක් අවශ්‍ය නැහැ. කෙලින්ම මේ ඩෙක් එකේ තිබෙන ආලේපනයේ මතම අපිට ඒ වර්ණ ගලපගෙන ආලේප කරන්න පුළුවන්. ඉතින් මේ කාරණා ගැන සැලකිලිමත් වෙන්න ඩෙක් එකක් කියලා කියන්නේ මේකට දැවවලට යන වියදම ගත්තාම මේ නිවැරදි විදියට ඔයගොල්ලන් විශේෂයෙන්ම මේ ඩෙක් එකේ යට එක වතාවයි අපිට ආලේප කරන්න වෙන්නේ. මේ කරන වැඩේ හරියට කරගත්තාම මේ ඩෙක් එක දීර්ඝකාලීනව පවත්වා ගන්න පුළුවන්. ඩෙකින් ඔයිල් එකක් ඔයගොල්ලන්ට අවුරුද්දකට සැරයක් ගන්න වෙයි. හැබැයි ඒකට ඉතාමත්ම සුළු ශ්‍රමයක් තමයි යන්නේ. ඉතින් මේ අවුරුද්දකට සැරයක් මේ ඩෙකින් ඔයිල් එක ආලේප කර ගැනීමට යන වියදම සහ ඔයා අවුරුදු 10කින් මේ ලී මාරු කරනවා නම් සහ ඔයිල් එකක් ආලේප කිරීමේදී ඔයාට ඒක අවුරුදු 30ක් තියාගන්න පුළුවන් නම් ඔයාට එතනදී ඉතුරු වෙන මුදලයි බැලුවම ඔයාට විශාල වාසියක් එතන සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහට අපි හරි නිවැරදි ආලේපන තෝරා ගැනීම සහ විශේෂයෙන් මේ ආලේප කරන ක්‍රමවේදය නිවැරදි විදිහටම කර ගැනීම කියන දේ තුලින් ඕගොල්ලන්ට අර කල් පැවැත්ම වැඩි ඉතාමත්ම ආකර්ශනීය නිමා වෙන්න උත් ඩෙක් එකක් තියාගන්න පුළුවන් වගේම වියදම පැත්තෙන් ගත්තොත් වියදම අවම කරගන්නත් හැකියාවක් තියෙනවා. ඉතින් දැව ආරක්ෂණය සම්බන්ධයෙන් දැව ආලේපන සම්බන්ධයෙන් තාක්ෂණික කරුණු මොනවා හරි අවශ්‍ය නම් අපිට කතා කරන්න. අපි ඕගොල්ලන්ට ඒ සම්බන්ධයෙන් ඒ තාක්ෂණික සහාය දෙන්න සූදානම්. විශේෂයෙන්ම සංචාරක නිකේතන හෝටල් සහ ව්‍යාපෘති සඳහා ඒ තාක්ෂණික
සහයෝගය අවශ්‍ය නම් අපි ඒ සඳහා කිසිම අය කිරීමක් නැතුව නොමිලේ මේ තාක්ෂණික සහාය දෙන්න හැම වෙලාවෙම සූදානම්ින් ඉන්නවා. ඉතින් ඉදිරි වීඩියෝ එකකුත් මේ වගේ හම්බෙලා අපි වැදගත් කරුණු සාකච්ඡා කරමු. ඔයාලට මේ වගේ වීඩියෝස් වලින් මේ ලැබෙන දැනුම අපේ රටට, අපේ ඉදිකිරීම් ශාස්ත්‍රයට, අපේ දැව ආලේපන ශාස්ත්‍රයට වැදගත් කියලා හිතෙනවා නම් තව කෙනෙකුට ෂෙයා කරන්න. අපේ මේ වීඩියෝස් වලට ලයික් එකක් දාන්න. ඉතින් අපිට ඒක ලොකු හයියක් වෙයි මේ දැනුම අපේ සමාජයට, ශ්‍රී ලාංකික සමාජයට අරගෙන එන්න. ස්තුතියි.